අපගේ පෘථිවිය දැන් තිබෙන තත්ත්වයට පත්වෙන්න කලින් මහා වඳවී පහකටම මුහුණ දීලා තිබෙනවා. ඉතින් මේ මහා වඳවී සෑම එකකින්ම පාහේ පෘථිවි ජීවය 70%කටත් වඩා ප්‍රමාණයක් විනාශ වෙලා ගිහිලා තිබෙනවා. ඉතින් අද මේ වීඩියෝෙන් කතා බහ කරන්නේ ක්‍රෙටාසියස් මහා වඳවීම ගැන. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම අපිත් එක්කම රැඳිලා ඉන්න. ක්‍රෙටාසියස් මහා වඳවීම. ඉතින් මේ ක්‍රෙටාසියස් මහා වඳවීම කියන්නේ මීට වසර මිලියන 66කට පමණ පෙර ඉහත කාලයකදී සිදු වඳවීමක්. ඉතින් මෙයට ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ කිලෝමීටර් 10ක පමණ විස්කම්භයකින් යුතු විශාල උල්කාවක් වර්තමාන මෙක්සිකානු බුක්ක ප්‍රදේශයට කඩා වැටීමයි. ඉතින් මේ හේතුවෙන් පෘථිවියේ 80%කටත් වැඩි ප්‍රමාණයක් ජීවය විනාශ වෙලා යන්න හේතු වුණා. ඉතින් මේ උල්කාව පෘථිවියේ ගැටීමත් සමගම අතිවිශාල භූකම්පන පෘථිවියේ ඇති වෙන්න ගත්තා. ඒ වගේම කිනිකදු විදාරණය වීම වගේ දේවල් වලින් පෘථිවි ජීවය බොහෝ සෙයින් විනාශ වී ගියා. ඉතින් ඒ වුණාට මෙහි බලපෑම මෙතනින් විතරක් නතර වුණේ නැහැ. ඉතින් පාෂාණ කැබලි ඒ වගේම ගිනිකඳු විදාරණයෙන් පිට වූ අහිතකර වායුන්ගෙන් හා විෂදුම් වලින් අපගේ පෘථිවියේ වායුගෝලය සම්පූර්ණයෙන්ම වැහි යනවා. ඉතින් මේ නිසා පෘථිවියට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හිරුවෙලේ නොවැටී යනවා. ඉතින් මේ නිසා පෘථිවිය ඉතා වේගයෙන් නැවතත් හිම යුගයකට යනවා. ඉතින් මේ නිසා පෘථිවියේ සාගර ජල මට්ටම ඉතා වේගයෙන් පාත බහිනවා. ඉතින් මෙයත් සමගම සාගරයේ සිටි ජලජ ජීවීන් විශාල වශයෙන් විනාශ වෙලා යනවා. ඉතින් ඒ වගේම උෂ්ණත්වය වෙනස් වීම, ආහාර දාම කඩාකප්පල් වීම වගේ දේවල් මගින්ද පෘථිවි ජීවීන් විනාශ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මහා වඳවීම මගින් විශාල ජීවීන් ප්‍රමාණයක් විනාශ වෙනවා. ඉතින් මේ අතරට කාලයක් පෘථිවියේ රජකම් කෙරු ඩයිනෝසරයන් ඒ වගේම ජල ජීවීන් මෙන්ම ඉතා විශාල පක්ෂීන් ප්‍රමාණයකුත් විනාශ වෙලා තිබෙනවා. ඉතින් ඒ වුණාට මේ ලෝක විනාශයෙන් බේරුණු ජීවීන් කොට්ටාසයක් ඉන්නවා. විශේෂයෙන්ම කැරපොත්තන් වැනි කෘමීන්ද තවද කිඹුලන් වැනි සතුන්ද මේ මගින් තම ජීවිතය බේරගන්න සමත් වෙනවා. ඉතින් හැම දෙයකම නරකක් මෙන්ම හොඳකුත් තිබෙනවා. ඉතින් මේ මහා විනාශයෙන් අපට වෙච්ච එක් හොඳ දෙයක් තිබෙනවා. ඉතින් ඒක තමයි ඩයිනෝසරයන් විනාශ වීම. ඉතින් ඩයිනෝසරයන් විනාශ නොවුණා නම් මිනිසා කිසිම දිනක පරිණාමය නොවි තිබෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ වගේම අප අද දක්නට ලැබෙන බොහෝ ජීවීන් මේ නිසා තමාගේ පරිණාමය අඩාල වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකේ අවසානයටත් ආවා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදලා මේ වීඩියෝ සමගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.